හායි යාළුවනේ. අද එක්සෑම් එකට කලින් දවස. හායි යාළුවනේ, කොහොමද ඉතින් ඔයාලට? හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. ඉතින් යාළුවනේ ඔයාලට කියන්න. මං ඔයාලට කිව්වනේ මේ මට එක්සෑම් එකක් තියෙනවා කියලා. ඉතින් ඒ එක්සෑම් එක ළඟටම ඇවිල්ලා මට හිතා ගන්නවත් බැහැ මෙච්චර ඉක්මනට කොහොමද කාලය ගත වුනේ කියලා. මට මතකයි මං ගිය වීඩියෝස් වල ඔයාලට කිව්වා මාසයක් වගේ කාලයක් තියෙනවා කියලා. එක්සෑම් එක ළඟටම ළමා යාළුවනේ. හෙට තමයි එක්සෑම් එක තියෙන්නේ. ඉතින් මට හිතුණ පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගන්න. මොකද මට පස්සේ හරි මතක් වෙන්නේ මම මොනවද වැඩ කරපු විදිහ. ඉතින් මම අද පාඩම් කරනවා. ඉතින් පාඩම් කරනවා කියන්නේ කලින් පාඩම් කරානේ. දැන් ඉතින් අද කරන්නේ පොඩ්ඩක් ආපහු මුලට ඉඳලා බලාගෙන යනවා. එතකොට මම පොත බලලා මට මතකෙන් කියාගන්න පුළුවන් ද කියන එක තමයි අද පොඩ්ඩක් බලන් යන්නේ. අද දවසේ නිදහසේ ඉන්නම් කියලා හිතුවේ. ඒ වුණාට මේ සම එහෙම නිකන් ඉන්න හිතුන්නේ නැහැ. අපරාධේ වගේ හිතෙනවා. දවස් ඉතින් අද විතරනේ තියෙන්නේ මොනවාම හරි දෙයක් බලා ගන්න. ඊට පස්සේ ඉතින් මම මේ ඔක්කොම ටික පාඩම් ටික ලං කරගෙන, ඒ කියන්නේ ෂෝට් නෝට්ස් මම ගහගත්ත ටික ලං කරගෙන මේ ආපහු දැන් මුලින් ඉඳලා බලන් යන්න තමයි හදන්නේ. මම ඔයාලට මම පෙන්නන්නම්. ඔන්න ඔය විදියට තමයි මම ඔක්කොම ටික නෝට්ස් ටික ලං කරගත්තේ. මේ අපිට යස්සේ මේ වහිනවා දැන්. ඉතින් බලමු අද මම මේ ටික මතකෙන් වගේ කතා කරලා ඊට පස්සේ අද කලින් නිදා ගන්න තමයි හිතන් ඉන්නේ. හෙට අද පාන්දර එකට තමයි මට එක්සෑම් එක ලියන්න තියෙන්නේ. ඊට උදේට වගේ තමයි ඉතින් පිටත් වෙන්නේ. එකටනේ තියෙන්නේ. ඉතින් බලමු මම ඔයාලට හිතන් ඉන්නවා වීඩියෝ එකක් අරගෙන එන්න. මම පුළුවන් වුණොත් අරගෙන එන්නම්. එහෙනම් ඉතින් අපි මේ වැඩ ටික කරමු අද දවසේ. අද එක්සෑම් එකට කලින් දවස. ඔන්න යාළුවනේ මම වැඩ ටික කරන්න පටන් ගත්තා. ඒත් එක්කම කියන්න ඕනේ මම අද උදේ නැගිට්ටම ලොකු වැඩ කොටසක් මට පුළුවන් උපරිමෙන්ම කරනවා කියලා ප්ලෑන් කරගෙන. මොකද හෙට එන එක්සෑම් එක නිසා අද දවස ප්‍රොඩක්ටිව්ව ගත කරන්න මට ලොකු උවමනාවක් තිබුණා. ඉතින් ඒ නිසාම උදේ පාන්දරම මනස නිදහස් වෙලාවක මේ විදිහට පාඩම් වැඩ ටික පටන් ගත්තා. ඒත් එක්කම දවසේ ඉතුරු වැඩ ටිකත් මං හිතනවා මේ නිසාම සාර්ථකව මට කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අද දවස මට කොහොම ගත වෙනවද කියලා මං හිතනවා මේ උදේ වරුවෙන් එක තීරණය වෙනවා කියලා. කලින් හදාගෙන තිබුණ ෂෝට් නෝට්ස් ටිකක් ආපහු මේ විදියට මතක් කරගෙන ඕන දේවල් ආයෙම හයිලයිට් කරගෙන ඉතින් එහෙම කරගෙන යනවා. එතකොට මට ආයෙ බලනකොට අවශ්‍ය දේවල් හයිලයිට් වෙලා තියෙනවනේ. ඉතින් ඒ නිසා වැඩි අවධානයක් මට ඒ කරුණු වලට දෙන්න පුළුවන්. ඉතින් ওই විදිහට නෝට් ටික බලා ගන්න අතරේ මට අපහසු තැනක් වගේ තේරුණොත්, ඒ කියන්නේ චුට්ටක් තේරුම් ගන්න අපහසු සංකීර්ණ කොටසක් වගේ මට පාඩම ඇතුලෙන් හම්බ වුණොත් මම ඒ කොටස් ආපහු රෙකෝඩිනුත් බැලුවා. ඉතින් මම අද දවස කොහොම හරි වෙන් කරේ ප්‍රොඩක්ටිව් විදියට වැඩ ටික කරගන්නවා කියලානේ. ඉතින් ඒ නිසා මට හිතුණා අඩුපාඩුවක් වගේ දැනුණ තැනකදී එතන හිර වෙලා ඉන්නේ නැතිව ඒ අඩුපාඩුව එතනම හදාගෙන ඉස්සරහට යන්න ඕන වුණා. ඉතින් ඒ නිසාමයි මම පාඩම් කරන අතරම, ඒ කියන්නේ නෝට් එක බලා ගන්න අතරෙම අර අපහසු වගේ තැනින් ආපහු ඒ ගැටලුව ලියාගෙන රෙකෝඩින් එකක් බලන්න තීරණය කරේ. ඉතින් ඒ විදිහට රෙකෝඩින් ටිකත් බලාගත්තා, පාඩම් ටිකත් කරගත්තා. ඉතින් අද උදේ වරුවම දවල් වරුවම මගේ ගත වුණේ මේ නෝට්ස් ලියන්නයි පාඩම් කරන්නයි. ඉතින් ඔයාලටත් යාළුවෝ මේ වගේ එක්සෑම් ළඟයි නම් මේ දවස්වල සෑහෙන්න මහන්සි වෙනවා ඇති නේද? ඉතින් අපි හැමෝටම ජයග්‍රහණය කරන්න නම් මේ වගේ කැපකිරීමක් නම් කරන්නම වෙනවා නේද? ජීවිතේ හැම දෙයකටම එහෙමනේ ඉතින්. ඉතින් දන්නවද යාළුවනේ, අපි මේ ඉන්න ජීවිතේ ඇත්තටම අපි හැමෝටම ලොකු හීන බලාපොරොත්තු තියෙනවනේ.
හැබැයි ඒවා හැබෑ කරගන්න නම් හැමෝම නිදාගෙන ඉන්න වෙලාවට අපිට ඇහැරලා ඉන්න වෙනවා. හැමෝම විනෝද වෙන වෙලාවට අපිට ඒත් මහන්සි වෙන්න වෙනවා. අද අපි මේ කරන පොඩි කැපකිරීම තමයි හෙට දවසේ අපේ ලොකුම ජයග්‍රහණය වෙන්නේ. ඒ නිසා කරන වැඩේ මොකක් වුණත් කම්මැලි නැතුව ආසාවෙන් ඉවසීමෙන් කරගෙන ඉස්සරහටම යමු අපි. ඔන්න ඉතින් මේ වෙලාවේ නම් දැන් හවස් වෙලා මම උදේ වරුවේම හරි විදිහට පාඩම් වැඩත් එක්ක හිටපු නිසා මම කලින් කඩේ ගියා. ඉතින් කඩේ ගිහිල්ලා ගෙනාපු බඩු වගේක් තමයි මේ. ඒ ටික අස් කරගත්තෙත් නැතිව තමයි මං ඉතින් මගේ වැඩ ටික කරගත්තේ. කොහොම හරි එක දිගටම පාඩම් වැඩත් කරලා මගේ මනසටත් පොඩි නිදහසක් ඕනි වෙලා තිබුණා. ඉතින් ඒ හැම දෙයක්ම නිසා මම මගේ කුස්සියේ වැඩ ටිකත් පොඩ්ඩක් ඉතින් බලා ගන්න ලෑස්ති වුණා. ගෙනාපු බඩු ටිකත් මේ විදිහට අස් කරගත්තා. ඉතින් ඔන්න මේ වෙනකොට නම් හස්බන්ඩ් ගෙදර ඇවිල්ලා. ඉතින් මගේ හස්බන්ඩ්ටයි මටයි එහෙමම හවසට ටී දෙකක් හදාගෙන තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මේ වෙලාවේ හැම වැඩක්ම ඒ කියන්නේ මගේ පාඩම් වැඩ අස් කරන වැඩ ඉවර කරලා මම ආසම වෙලාවක් කිව්වොත් හරි මේ උණු කිරි එකකුත් හදාගෙන බනිස් එකකුත් කන ගමන් හෙට දවස ප්ලෑන් කරගන්න තමයි ඉතින් මමයි හස්බන්ඩ්යි ලෑස්ති වෙන්නේ. ඉතින් ඇත්තටම අපි දවස පුරාම කොච්චර ප්‍රශ්න කොච්චර කරදර කොච්චර මහන්සි තිබුණත් ඇත්තටම දවස් අවසානයේ සැනසීමෙන් හුස්මක් ගන්න පුළුවන් මේ වගේ පොඩි වෙලාවක් වුණත් ලැබෙනවනේ අපිට නේද? ඉතින් ඒ වගේ මොහොතක් ලැබෙන එකත් ඇත්තටම ලොකු වාසනාවක් මම නම් හිතන්නේ. අද දවසේ අපිට ලැබුණ හැම දෙයකටම මම නම් හදවතින් ස්තුතිවන්ත කරලා ස්තුතිවන්ත වෙලා ඒත් එක්කම හෙට දවස මීටත් වඩා ලස්සන කරගන්න තමයි මම හැම වෙලාවෙම හිතන්නේ. ඉතින් වැටුන තැන් වලින් නැගිටින්න හැමදාම බලාපොරොත්තුවක් හිතේ තියාගන්න. ඔන්න ඉතින් යාළුවනේ ওই විදිහට දවසේ ගොඩක් වැඩ ටිකක් මම ඉතින් මේ වෙනකොට නම් කරගෙන ඉවරයි. දැන් වෙලාව රෑ වෙලා. අද රෑට රස කෑමක් හදන්නයි මම මේ හදන්නේ. ඉතින් හස්බන්ඩ් ආසම කරන මෙනු එකක් තමයි මම අද රෑට හදන්නේ. පාඩම් කරලා තියෙන ස්ට්‍රෙස් එක පොඩ්ඩක් තියෙන මහන්සියත් මේ වෙනකොට රස කෑම එකක් උයලා මට නිවා ගන්න පුළුවන් කියලා හිතනවා. ඉතින් ඒ නිසා මම මේ විදිහට එළවලු ටිකක් කපාගෙන රෑ කෑම වේල ලෑස්ති කර ගන්නවා. උයන පිහින එකත් මගේ හිතට ලොකු නිදහසක් දෙන වැඩක් දැන්. ඉතින් මම ඔයාලට කියන්නම්කෝ මම අද මොනවද හදාගන්නේ කියලා. වට්ටක්ක එකක් මේ විදිහට අරගෙන ඒකේ පොඩි කෑල්ලක් අරගෙන ඒක කිරි දාලා හදාගත්තා. ඊට පස්සේ කරවල කෑලි ටිකක් මම ලුණු අරම මුකුත් දාන්න නැතුව බෙදලා විතරක් ගත්තා. පස්සේ සැමන් එකක් අරගෙන මිරිසට හැදුවා. ඉතින් ඕක තමයි මම අද හැදුවේ. ඇත්තටම ලොකු දේවල් නම් හැදුවේ නෑ. ඒ වුණාට ඉතින් අපි දෙන්නම ආසයි. අම්මෝ ඉතින් යාළුවනේ ඔයාලට පේනවනේ. ඉව්වට කරාට වැඩ ටික කරගත්තට මොකද කුස්සිය අනිත් පැත්තේ ඉතින් හොඳටම හැඩි වෙලා උයන ගමන් ඉතින් හැම දෙයක්ම ලෑස්ති කර ගන්නකොට ඕන කරන දේවල් ගන්නකොට නිකම්ම කුස්සිය හැඩි වෙනවා. ඉතින් මම දැන් ඒ ටිකත් අස් කර ගන්නවා කෑම ටික හදාගන්න ගමන්ම. සමහර වෙලාවට මට හිතෙනවා අපි ජීවිතේ හැමදාම ගෙවන්නේ එකම වැඩ චක්‍රයක් නේද කියලා. උදේට නැගිටිනවා, වැඩ කරනවා, ආයෙ උයනවා, පියනවා, ජොබ් එකක් කරන කෙනෙක් නම් වැඩට යනවා, ආයෙත් නිදා ගන්නවා. හැබැයි ජීවිතය ඇතුලේ සතුට තියෙන්නේ ලොකු දේවල් ඇතුලේ විතරක් නෙවෙයි. අපි කරන මේ පුංචි හැම දෙයකම අපිට අගය කරන්න පුළුවන් නේද? ඒ කියන්නේ මේ විදිහට කුස්සිය අස්පස් කරනකොට භාජන ටික එහෙම සෝදන වෙලාවට උනත් මට නම් මනසට ලොකු නිදහසක් දැනෙනවා. ඇත්තටම එතකොට අපිට වැඩ කික්මෙන්ඩ කරගන්න පුළුවන් වෙනවා. මොකද ඒකෙන් පස්සේ දැනෙන සැනසීම මතක් වෙනකොට. ඒ කියන්නේ භාජන ටික එහෙම සෝදලා ඉවරුනාට පස්සේ ඒවා පිරිසිදු වෙලා තියෙනවා දකින්නකොට එතකොට අස් කරන කොටස අස් කරලා ඉවරුනාට පස්සේ එතන ආපහු පිරිසිදු තියෙනවා දකින්නකොට උනත් මගේ නම් මනස මාර විදියට සැහැල්ලු වෙනවා. ඉතින් ඒකට අපිට කියන්න පුළුවන්
සරල දේවලින් වුණත් සතුටු වෙන්න ඉගෙන ගන්නවා කියලා. ඉතින් මම දන්නවා ගොඩාක් යාළුවෝ ඒ විදිහට හිතන අය ඇති. ඉතින් එහෙම නැති යාළුවන්ට කියන්නේ මං ඒක පුරුදු වෙලා බලන්නකෝ. හරි නිදහසක් දැනෙනවා. ඉතින් ඒ විදිහ හිතන්න කරන්න ගත්තාම. ඉතින් කොහොම හරි මම ඉක්මනින් ඒ ටිකත් අස් කරගත්තා. එතකොට ඉතින් මගේ වැඩ ගොඩාක් දුරට ඉවරයි. ඊට පස්සේ ඉතින් මට තියෙන කෑමට ගත්ත භාජන ටිකත් සෝදලා දාන්න. ඒ ටිකත් සෝදලා මම වේලෙන්න තියාගත්තා. ඊට පස්සේ ඉතින් රෑ කෑම අරගෙන පහුවදා ඉතින් මම එදා දවසේ එහෙමම ඉවර කරා නිදාගෙන. ඊට පස්සේ පහුවදා පාන්දර සාමාන්‍ය උදේ පාන්දර කියන්නේ උදේවරු අපි දෙන්න බස් එකට නැගලා ඉතින් යන්න ලෑස්ති වුණා. එතනින් පස්සේ වීඩියෝස් තිබ්බොත් මම ඔයාලට අරගෙන එන්නම්. අන්න ඉතින් මං කිව්වා වගේ මේ පහුවදා උදේ ඒ කියන්නේ උදේම අපි ලෑස්ති වුණා එක්සෑම් එක ලියන්න යන්න. මේ විදිහට බස් එකට වෙලා ජනේලෙන් එළිය බලාගෙන අලුත් දවසක අලුත් බලාපොරොත්තුවක් එක්ක මම එක්සෑම් ලියලා එන්න යාළුවනේ. එහෙනම් ආයෙ දවසක හම්බෙමු.